කෑවට තාම දන්නේ නැද්ද කන කෑම වලින් ඇඟ මොකද කරන්නේ කියලා. එහෙනම් මේ වීඩියෝ එක බලන්න එකතු වෙලා ඉන්න මේ Dream Fitness by Senura. අපේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු කෙනෙක් නම් ඔයා බොහෝ දුරට දන්නවා. මම ගොඩාක් දුරට කතා කරන දෙයක් තමයි මේ දවසට අවශ්‍ය කැලරි ප්‍රමාණය නැත්නම් දවසට අවශ්‍ය ශක්ති ප්‍රමාණය කියන කාරණාව. ඉතින් මෙතනදී මේ දවසට අවශ්‍ය ශක්ති ප්‍රමාණය අපේ ඇඟට ඇත්තටම මොකටද අවශ්‍ය කියන කාරණාව තමයි අද කතා කරන්න යන්නේ. අපේ ඇඟ විසින් ශක්තිය දහනය කරන ආකාර හතරක් තියෙනවා. ඒ ආකාර හතරේ ප්‍රධාන වශයෙන්ම අපේ ශරීරයට වැඩිපුරම ශක්තිය අවශ්‍යතාවයක් ගේන දේ තමයි මේ බේසල් මෙලිබොලික් රේට් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔයා කෝම අවස්ථාවකදී ඔයාව ජීවත් කරවන්න අවශ්‍ය ශක්ති ප්‍රමාණය මෙතනදී අවයව ක්‍රියා කරවන්න, ඔයාගේ සෛල අලුත් වැඩියා කරවන්න, ඒත් එක්කම ඔයාගේ ඇඟේ උෂ්ණත්වය ඒකාකාරීව පවත්වාගෙන යන්න වගේ කාරණාවලට තමයි මේ ශක්තිය උපයෝගී කරගන්නේ. මේක ඔයා දවසට ගන්න ශක්ති ප්‍රමාණය 60%ත් 70ක් අතර ප්‍රමාණයක් වෙනවා. ඊට පස්සේ දෙවෙනියට අපි කතා කරනවා NEAT. එහෙම නැත්නම් non exercises activities. ඒ කියන්නේ ව්‍යායාම නොවන ක්‍රියාකාරකම් සඳහා ඔයා දවසට භාවිතා කරන නැත්නම් පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය. එතනදී ඔයා නැගිටින එක, ඇවිදින එක, ඉඳ ගන්න එක, ඒ වගේම මම මේ කතා කරන එක උනත් ඇතුළත් වෙන්නේ මේ non exercises activities කියන දේ. එහෙම නැත්නම් ව්‍යායාම නොවන ක්‍රියාකාරකම් සඳහා පරිභෝජනය කරන ශක්තිය සඳහා තමයි මේක වෙන් කෙරෙන්නේ. මේ කොටස සාමාන්‍යයෙන් සම්පූර්ණ ශක්ති ප්‍රමාණයේ 10%ක් විතර අතර ප්‍රමාණයක් වෙනවා. ඒත් එක්කම අපිට තුන්වෙනියට තියෙනවා TEF. එහෙම නැත්නම් අපි කියනවා thermogenic effect of food කියලා. thermogenic effect of food කියන්නේ සාමාන්‍යයෙන් අපි මොන හරි ආහාර ගත්තාම ඒ ආහාර ජීර්ණයට, අවශෝෂණයට සහ පෝෂකාංග නැවත සැකසීමට ඇඟ විසින් ලබා ගන්නා වූ ශක්ති ප්‍රමාණය. එහෙම නැත්නම් ඇඟ විසින් දහනය කරන්නා වූ ශක්ති ප්‍රමාණය. මෙතනදී ගත්තොත් මේක එක එක පෝෂකාංගات එක්ක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රෝටීන් වගේ නම් 120ත් 30ත් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ සම්පූර්ණ ශක්ති ප්‍රමාණයෙන් අපි ලබා ගන්නා වූ 8 12 කියන කොටසේ 120ක් 30ක් වගේ ප්‍රමාණයක් අපි පාවිච්චි කරන ප්‍රෝටීන් වගේ ජීර්ණය කරන ඒත් එක්කම පිෂ්ඨ එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් වගේ නම් 105ක වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. ඒ වගේම මේද වගේ නම් සාමාන්‍යයෙන් 0.3 සමහර වෙලාවට ශක්තියක් දහනය වෙන්නේ නැති තරම්. අපි දන්නවා ෆයිබර් එහෙම නැත්නම් තන්තුමය ආහාර මෙතනදී ප්‍රධාන පෝෂකාංගයක් විදිහට නොගැනුණත් අර ජීර්ණය කරන්න, අවශෝෂණය කරන්න, පෝෂකාංග නැවත සකසන්න එහෙම නැත්නම් මේ TEF කියන ඉෆෙක්ට් එක සඳහා එහෙම නැත්නම් කොටසට අයිති වෙනවා සාමාන්‍යයෙන් 120ත් 30ත්. ඔව් මේක ප්‍රෝටීන් වගේම ආහාර දිටේල් සාමාන්‍යයෙන් වැඩි ශක්තියක් වැය කරන්න ඕන පෝෂකාංගයක් තමයි මේ ෆයිබර් කියලා කියන්නේ. ඉතින් ෆැට් ලොස් එක වගේ ඉන්න කෙනෙක් නම් කැලරි හිඟයක වගේ ඉන්න කෙනෙක් නම් ඔයාට බර අඩු කරගන්න ගොඩාක් සපෝටිව් වෙයි මේ ප්‍රෝටීන් බහුල ආහාර ඒත් එක්කම ෆයිබර්ස් බහුල ආහාර. මොකද ප්‍රෝටීන් බහුල ආහාරයක් ගන්නවා කියන්නේ ෆයිබර්ස් බහුල ආහාරයක් ගන්නවා කියන්නේ ඔයාගේ TEF ඉෆෙක්ට් එක සාමාන්‍යයෙන් වැඩි කරගන්න පුළුවන්. ඔයාගේ ආහාර ජීර්ණය කරන්න වැය කරන ශක්තියත් අපි වැඩි කරගන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කැලරි හිඟයක එහෙම නැත්නම් ෆැට් ලොස් එක ඉන්න කෙනෙක් විදිහට අපිට ගොඩාක් අවශ්‍යතාවය තියෙන්නේ මේ කැලරිස් දහනය වැඩි කරගන්න. කැලරිස් දහනය වැඩි කරගන්න ඉවර තවත් වැඩි කරගන්න පුළුවන්. ප්‍රෝටීන් බහුල ආහාර, ෆයිබර්ස් බහුල ආහාර ලබා ගැනීම. ඒත් එක්කම මේ දෙකේ තවත් තියෙන වාසියක් නම් ඇවිල්ලා ඔයා ෆයිබර්ස් බහුල ආහාර වගේ ගන්නවා නම් ඔයාට කැලරි ඩෙෆිසිට් එක එහෙම නැත්නම් කැලරි හිඟයක ශක්ති හිඟයක හිටියත් හොඳ ජවයක් හම්බ වෙනවා දවසේ වැඩ කටයුතු ටික සාර්ථකව කරගන්න. සාමාන්‍යයෙන් දවසට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට වඩා අඩු ශක්ති ප්‍රමාණයක් ගත්තී ඇඟ සාමාන්‍යයෙන් මලානික ස්වරූපයක් ගන්න බලනවා. ඉතින් ෆයිබර්ස් වැඩි ආහාර ඔයා ගන්නවා නම් ඔයාට මලානික ස්වරූපයක් ඇතුව හොඳ ජව සම්පන්නව දවසේ වැඩ කටයුතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ප්‍රෝටීන් ගත්තොත් ප්‍රෝටීන් බහුල ආහාර ගැනීමෙන් ඔයාට ඔයාගේ මාංශ පේශි වර්ධනයට ගොඩක් සපෝට් එකක් දෙනවා, ගොඩක් උදව් වෙනවා. ඒකත් එක්ක ඔයාගේ වැඩි වෙන මාංශ පේශි නඩත්තු කරන්න. එහෙම නැත්නම් පවත්වාගෙන යන්න යම්කිසි ශක්තියක් ඇඟට වැය කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙතනදී ඔයාගේ ශක්ති වැය කිරීම තව වැඩි කරගන්න පුළුවන්. මේකත් ඔයාට ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා. ඔයා කැලරි හිඟයක එහෙම නැත්නම් බර අඩු කර ගැනීමේ මේද දහනයේ නිරත වෙලා ඉන්න කෙනෙක් න. ඊට පස්සේ අපිට හතරවෙනියට තියෙනවා මේ EAT කියන කොටස. EAT කියන්නේ අපි ව්‍යායාම සඳහා වැය කරන ශක්ති ප්‍රමාණය. මෙතනදී අපි සාමාන්‍යයෙන් 5 15 අතර ප්‍රමාණයක් තමයි සම්පූර්ණ ශක්ති ප්‍රමාණය වැය කරන්නේ. මේක වෙනස් වෙනවා එක එක්කෙනා කරන ස්පෝර්ට් එකත් එක්ක. ඉතින් ඔයා ෆැට් ලොස් එක කරන, මේද දහනය කරන බර අඩු කෙනෙක් නම් නැත්නම් කැලරි හිඟයක ඉන්න කෙනෙක් නම් මේ ප්‍රමාණයේ ශක්තිය වැය කරන ප්‍රමාණය අපි පුළුවන් තරම් වැඩි කරගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. ඒකට හෙල්ප්ෆුල් වෙන දේවල් තමයි අපි කරන්න ඕන. ව්‍යායාම ඇක්ටිවිටීස් වැඩි කරගන්න, කාඩියෝ වගේ දේවල් වැඩි කරගන්න එක. ඊට අමතරව කන බොන දේවල් ගත්තාම ඉස්සෙල්ලා කතා කරා වගේ ෆයිබර්ස් එහෙම නැත්නම් ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර ගන්න එක. ඒ වගේ අපිට පාලනය කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන TEF එහෙම නැත්නම් thermogenic effect කියන එකයි EAT කියන අපි exercise activities වලින් ගන්න කොටස අපිට වැඩි කරගන්න පුළුවන්. අපි ශක්ති දහනය වැඩි කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ ශක්තිය සම්බන්ධ ශක්තියේ වියදම් වීම සම්බන්ධ කාරණාව
මේ අපි කන කෑම වලින් ඇඟ මොකද්ද කරන්න කියන කාරණාව පිළිබඳව ලොකු අවබෝධයක් එන්නේ නැති කියලා. ඉතින් මේ ඔයා දන්න ෆිට්නස් වල නොදන්න කරුණු දැනගන්න තැන ඩ්‍රීම් ෆිට්නස් බයි චැනල්.